හීන වෙන ශේෂ ක්‍රමයට පොලිය හොයන ලේසිම ක්‍රමය. බදු කියන්නේ මොනවද? මොකටද ඒව ගන්නෙ? මේ වගේ දේවල් ඔයා දන්නේ නැත්නම් එහෙම නැත්නම් බදු වර්ග මොනවද? ඒව දන්නේ නැත්නම් අනිවාර්යෙන් මෙන්න මේ වීඩියෝ එක බලලා ඉන්න. මේක තමයි ප්‍රතිශත පාඩමේ පළවෙනිම කොටස. ඉතින් එහෙනම් අපි අද වීඩියෝ එකට යමු. ඉතින් මොකද්ද මේ හීන වෙන ශේෂ ක්‍රමය කියන්නේ කියලා අපි මුලින්ම බලමු. ඉතින් ඔයා හිතන්නේ හීන වෙනවා කියන්නේ මොකද්ද? එන්න අඩු වෙනවා කියන එකනේ. කාලයත් එක්ක ඒක අඩු වෙනවා කියන එක. එහෙනම් මෙන්න මේ හීන වෙන ශේෂ ක්‍රමය කියලා කියන්නේ ඔයා යම් කිසි මුදලක් පොලියට ගත්තොත් ඔයා පළවෙනි මාසේ ගෙවන පොලියට වඩා දෙවෙනි මාසේ ගෙවන පොලිය අඩු වෙන්න ඕනේ. තුන්වෙනි මාසේ තවත් අඩු වෙන්න ඕනේ. මෙන්න මේ දේ එන්න පොලිය හීන වෙනවා. එහෙම නැත්නම් පොලිය අඩු වෙනවා. මෙන්න මේක තමයි හීන වෙන ශේෂ ක්‍රමය කියලා කියන්නේ. ඉතින් ඔයා රුපියල් ලක්ෂයක විතර මුදලක් පොලියට ගත්තා කියලා හිතන්න. මේක හීන වෙන ශේෂ ක්‍රමය තමයි ඔයා පොලියට අරන් තියෙන්නේ. එහෙනම් ඔයා මේක මාසෙට 100ට එකක පොලියක් ගෙවන්න ඕන නම් ඔයා හිතන්න පළවෙනි මාසේ ඔයා 100ට එකක් ගෙවුවා. ඔයා රුපියල් 10000කුත් එක්ක ඔයා පොලිය ගෙවනවා රුපියල් 1000ක්. ඒ කියන්නේ 100ට එකයිනේ. එතකොට අතන ලක්ෂෙන් 90000 වෙනවා. ඊට පස්සේ මෙතන 100ට එකක් ගෙවුවේ හින්දා ඒ රුපියල් 1000ක් ඔයා වෙනම පොලිය ගෙවලා තියෙනවා. ඒත් රුපියල් 1000ක් පොලිය ගෙවුවා. අතන ලක්ෂය කියනක 90000ට අඩු වුණා. ඒතකොට ඔයා අරගෙන තියෙන සල්ලි වලින් ඔයාට තව දෙන්න තියෙන්නේ 90000යි. ඒතකොට දෙවෙනි මාසෙද්දී ඔයාට පොලිය හැදෙන්නේ මෙන්න මේ 90000ට. ඒතකොට 90000න් 110ක් කියන්නේ රුපියල් 900යි. ඒතකොට පළවෙනි මාසේ රුපියල් 1000ක් ගෙවුවා. මේ මාසේ වාට 900යි ගෙවන්න තියෙන්නේ. එතකොට මෙන්න මේ විදිහට වාට තුන්වෙනි මාසෙට ගියොත් එහෙම වා දැන් 10000කුත් දීලා තියෙනවනේ. එතකොට දැන් අර 90000 80000 වෙනවනේ. එහෙනම් මෙන්න මේ 80000ට පොලිය හැදෙන්නේ රුපියල් 800යි. ඉතින් ඔයාලට පේනවද? මෙන්න මේ විදිහට පොලිය එන්න හීන වෙනවා. ඒ කියන්නේ පළවෙනි මාසේ 1000යි ඊගා 900 800 එහෙම රුපියල් 100 බිඳුව දක්වාම අඩු වෙනවා. ඉතින් බිඳුවයි කියලා කියන්නේ පොලිය බිඳුවේදී වා සියලුම ණය ප්‍රමාණය ගෙවලා අවසන් වෙනවා. ඉතින් මෙන්න මේක තමයි හීන වෙන ශේෂ ක්‍රමය කියලා කියන්නේ. ඉතින් ඔයා හිතලා බලන්න ඔයාට මේ විදිහට හීන වෙන ශේෂ ක්‍රමයෙන් ගාණක් හදන්න ආවොත් ඔයාට මේ එකෙන් එක පළවෙනි මාසෙ මෙච්චරයි දෙවෙනි මාසෙ මෙච්චරයි තුන්වෙනි මාසෙ මෙච්චරයි මේ දේවා මාස 10ක් 11ක් එහෙම නැත්නම් අවුරුදු දෙකක් දක්වා ගියා කියලා හිතන්නකෝ. ඔයාට මෙහෙම යද්දි ඔයාට පේනවාද මේ ගාණ හදන්න කොළ දෙක තුනක් යනවා වෙන්න පුළුවන්. අනික කාලය පේපරේ කාලය ඉතාමත් සීමිතයි. ඔයාට ගොඩක් කාලයක් ගන්න වෙනවා මේ විදිහට හැදුවොත්. අන්න ඒ හින්දා එච්චර වෙලාවක් ඔයාට ගන්න නැති හින්දා ඔයාට මෙන්න මේ ගාණ හදන්න පුළුවන් පොඩි සූත්‍ර ටිකක් ආදේශ කරලා. එකම ස්ටෙප් එක තියෙන්නේ මේ ටික ෆලෝ කරොත් ඔයාට මේක හදා ගන්න පුළුවන්. ඉතින් ඔයා මේ වගේ ගාණක් හදන්න කලින් මුලින්ම දැනගන්න ඕනේ මාස ඒකක ගාණ හොයන විදිය. මාස ඒකක කියන්නේ මොකද්ද කියන එක ලොකුවට හිතන්න නරපන්. ඉතින් ඔයාගේ ඔයා පේපරේට අහන්නේ නැහනේ. ඉතින් මාස ඒකක ගාණ හොයන සූත්‍රය තමයි මෙන්න මේ n බෙදීම 2 වරහන් ඇතුලේ n ධන 1 කියන එක. ඉතින් මේ සූත්‍රය හැදෙන විදිහත් තියෙනවා. ඔයාලා අච්චු පොතේ විස්තරය තියෙනවා. ඉතින් ඔයාට ලකුණු ගන්න මේ හැදෙන විදිහත් දැනගන්න ඕනේ නැහැ ඇත්තටම. ඉතින් මේ විදිහට මේකේ n කියලා කියන්නේ වාරික ගන්න. හැම මාසෙන් මාසෙට වාරික ගෙවනවා නම් එනම් මාසයක් තමයි වාරිකයක් කියලා කියන්නේ. ඉතින් මේ જાතියේ ගාණක් ආවොත් හදන ස්ටෙප් ටික අපි දැන් බලමු. ඉතින් ඔයාලා මුලින්ම හොයන්න ඕනේ ඔයා ගන්න ණය මුදලින් ඔයා මාසෙට කීයක් ගන්න ඕන කියලා. එහෙම නැත්නම් වාරිකයට. ඒක අපි හොයන්නේ ඔයා හිතන්නකෝ මාස 10කට මේ ණය ගන්න කියලා. එහෙනම් ඔයා ගන්න මුදල 10න් බෙදන්න ඕනේ. 1,80,000ක් ගන්නවා නම් 1,80,000 ඔයා 10න් බෙදන්න ඕනේ. එතකොට ඔයා මාසෙකට ගන්න ඕනේ 18000. අන්න ඒ විදිහට ඔයා මුලින්ම බලන්න මාසෙකට ඔයා කීයක් ගෙවන්න ඕනද කියන එක. දෙවෙනියට බලන්න ඕනේ ඔයා මාසෙට ගෙවන්න ඕනේ පොලිය එතකොට කීයද කියලා. ඉතින් මෙන්න මේ 18000ට අදාළව පොලිය කීයද කියලා බලන්න නම් සාමාන්‍ය ඔයාට පේපරේ බොහෝ වෙලාවට දෙන්නේ වාර්ෂික පොලිය අනුපාතය තමයි. ඔයා ඒක බලන්න ඕන වාර්ෂිකද මාසිකද මොකද්ද කියලා බලලා ගැළපෙන විදිහට ඔයා වාරිකයට හදා ගන්න ඕනේ. බොහෝ වෙලාවට දෙන්නේ වාර්ෂික අනුපාතය තමයි. ඉතින් වාර්ෂික අනුපාතය දිහා තිබ්බොත් එහෙනම් මෙන්න මේ 18000 ඔයා ගුණ කරන්න ඕනේ 100ට ඒ අදාළ ප්‍රතිශතයෙන් 110 කියලා හිතන්නකෝ. එහෙනම් 110න් ගුණ කරලා ඒක බෙදන්න ඕනේ 12න්. ඇයි 12න් බෙදන්නේ වාර්ෂික අනුපාතය දිහා තියෙන හින්දා අපි ඒක මාසික අනුපාතයට හදා ගන්න ඕනේ හින්දා. ඉතින් මෙන්න මේ විදිහට ඔයා වාරිකයට පොලිය කොච්චරක් ගන්න ඕනද කියලා හොයා ගන්න ඕනේ. ඉතින් අපේ ඊගාව ස්ටෙප් එක විදිහට මාස ඒකක ගන්න හොයන්න ඕනේ. ඉතින් අපි ඉස්සෙල්ලා සූත්‍රය කතා කරපු හින්දා මම වැඩි විස්තර කියන්නේ නැහැ. ඉතින් ඊගාවට කරන් තියෙන්නේ මෙන්න මේ මාස ඒකක ගන්න ගුණ කරන්න ඕනේ මාසෙට වා ගෙවන්න ඕන පොලියෙන්. අපිට එනවා වා ගෙවන්න ඕන සම්පූර්ණ පොලි මුදල. ඉතින් අවසානයේ අපි කීයක් ගෙවන්න ඕනද කියන එක හොයන්න නම් ඔයා මේ වෙද්දී අරගෙන තියෙන මුදල ඒ කියන්නේ 1,80,000ට මේ මුළු පොලිය එකතු කරාට පස්සේ ඔයා ගෙවන්න ඕන සම්පූර්ණ මුදල ඔයාට හොයාගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ මුදල වාරික ගාණෙන් බෙදුවට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් ඔයා මාසෙට කීයක් ගෙවන්න ඕනේද කියන එක. ඉතින් මෙන්න මේ විදිහේ මේ ස්ටෙප් ටික මම සාරාංශගත කරා. ඉතින් මේ ටික අනිවාර්යයෙන්ම ඔයා ලයික් එකක් දාගෙන ස්ක්‍රීන්ෂොට් එකකුත් ගහ ගන්න. එහෙම නැත්නම් ඔයා නෝට් ඩවුන් කරගන්න ඔයාගේ පොතක වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ හීන වෙන ශේෂ ක්‍රමයට හරියට ගාණක් හදලම පාඩම ඔයාගේ ඔළුවට දාගන්න මෙන්න මේ වීඩියෝ එකත් බලන්න. එහෙනම් Maths Pizza YouTube channel subscribe කරන්න. අපි අලුත් වීඩියෝ එකක් හම්බෙමු. ඔයාලට ජය.